Hello guys, welcome back to my YouTube channel. ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් නැති කියලා මම හිතනවා. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම හිමාෂා. ඉතින් අද බලමු මම අද මොනවද කරන්න කියලා. මේ තියෙන අපේ ගේ ඉස්සරහට ආව කොහොම තමයි පේන්නේ. මුලින්ම මම පොත් මේසය අස් කරගත්තා. ඊට පස්සේ අපි වොෂ් එකක් ගෙම දාලා අද දවසේ වැඩ ටික පටන් ගමු. මූණ සෝදගෙන ඇවිල්ලා මූණට සීරම් එකක් මේ දවස්වල දානවා කුරුලා වලට ඒක ගාලා කොණ්ඩේ පීරගෙන අපි අද වැඩ ටික පටන් ගමු. මුකුත් ෆිල්ටර්ස් මුකුත් දාලා නෙවෙයි මේ මගේ ඇත්තම පෙනුම පේනවනේ මූණේ පිම්පල්ස් ඇවිල්ලා තියෙන තරම. හරි එහෙනම් කොණ්ඩේ පීරලා අපි ලෑස්ති වෙනවද අපේ වැඩ ටික පටන් ගන්න. ඔය ඉන්නේ මම. මනා කරන්නත් කලින් උදේම කාලා ඉන්න එපා. ඕක කාලා වතුර බෝතලයක් හිම අරගෙන මම මේසෙට ආවා මගේ වැඩ ටික පටන් ගන්න. මුලින්ම මම මගේ අද දවසේ වැඩ ටික කරන්න ප්ලෑන් කරගත්ත ටික to do list එකක් විදිහට ලියාගත්තා. මම අද බයෝනේ බලන්නේ. ඉතින් ලොකුවට ලියාගත්තේ නෑ. මම අද MCQ විවරණයක් ලියාගත්තා. ස්ට්‍රක්චර්ඩ් එකක් ලියාගත්තා. essay එකක් ලියාගත්තා. ඊට පස්සේ මට ඕනි කරන නෝට්ස් පේපර් එක පෑන් ඒ හැමදේම ළඟට අරන් මම මගේ වැඩ ටික පටන් ගත්තා. මම 2025 එක්සෑම් ලියලා මේ අවුරුද්දේ තායි එක්සෑම් කරන කෙනෙක්. ඒ නිසා මම වැඩිපුරම පේපර්ස් තමයි ફોකස් කරන්නේ. පේපර්ස් වලින් තමයි අපේ ලකුණු අපිට හදාගන්න පුළුවන්. වැඩිපුර පේපර්ස් කරන තරමට හොඳයි. ඉතින් මම අද බයෝ පේපර් එක කරන ගමන් තමයි මේ ඉන්නේ. පේපර් එකේ ප්‍රශ්න බලලා මගේ නෝට්ස් වලින් උත්තර හොයලා ඒවා මම අකරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ අතරතුරේ පොඩි කෑමක් හම්බුණා. මේ එකත් කකා තමයි මේ වැඩ ටික කරගෙන යන්නේ. මම අද පේපර් එක විවරණය කියලා ලියාගත්තට ඇත්තටම මම කරේ මම පේපර් එක කරා. විවරණය කියන්නේ විවරණයක් කරන්නේ ඔහොම නෙවෙයි. ඔයාලා දන්නවා ඇති විවරණය කරන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් පේපර් එකක් ගත්තම පේපර් එකේ තියෙන MCQ 50ක්. 50න් අපි දැන් MCQ ටික කරලා ඒකේ වැරදෙන සංඛ්‍යාව තියෙනවනේ. ඒ වැරදෙන ගාන තමයි සාමාන්‍යයෙන් අපි වැඩිපුරම විවරණය කරන්න ફોකස් කරන්නේ. ඒ විවරණයෙන් අපිට වැරදෙන්න තියෙන සම්භාවිතාව අඩු කරන එක තමයි අපි විවරණයෙන් කරන්නේ. විවරණය කරනකොටත් නෝට් එකම ලියනවට වඩා අපිට ඒක මතක හිටින විදිහට කෙටියෙන් ලියන එක තමයි ඇත්තටම ඕකේ වැඩිපුරම ප්‍රයෝජනවත් වෙන්නේ. MCQ වල ලකුණු හදාගන්නවා නම් ඇත්තටම විවරණය කරන එක තමයි ඒකට තියෙන හොඳම විසඳුම. ඔය සමහර අය කියනවා කොච්චර කරත් MCQ වැඩි වෙන්නේ නැහැ. අඩුයි පාඩම් කරාට මතක හිටින්නේ නැහැ. MCQ වැඩි වෙන්නේ නැහැ. ඒ හැම දෙයකටම උත්තරයක් තමයි විවරණය කියන්නේ. විවරණය කරන තරමට තමයි අපේ MCQ ගාන වැඩි වෙන්නේ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් MCQ වලට ලකුණු අඩුයි නම් පේපර් එකක් විවරණය කරලා බලන්න. ඔයාලටම තේරෙයි ඔයාලගේ වෙනස කොහොමද කියලා. MCQ එකක් දෙකක් වැඩි වෙනවා කලින් වැරදිච්ච ඒවාට සාපේක්ෂව. ඉතින් ඔයාලත් MCQ වලට ලකුණු අඩු වෙන අනිවාර්යෙන් අද ඉඳලම විවරණය කරන්න පටන් ගන්න. මුලදී ඔයාලට විවරණය කරනකොට අමාරු වෙයි. කොළ ඉක්මනට ඉවර වෙයි. පෑන් ඉවර වෙයි. ඉතින් මටත් එහෙම තමයි. මුලදී මම පේපර් එකක් ප්‍රශ්න 50ම විවරණය කරා. මම ක්ලාස් යන දවස්වල CR බණ්ඩලයක් කොහොම හරි ඉවරුණා. මොකද මම අපිට ඒ කාලේ එච්චර තේරුමක් නැහැ විවරණය කියන්නේ මොකක්ද කියලා. විවරණය කියනොත් අපි හිතන්නේ මුළු නෝට් එකම තමයි ඒ දවස්වල ලියාගෙන සර්ලාට කියලා පෙන්නන්නේ. ඉතින් එහෙම නෙවෙයි සාමාන්‍යයෙන් විවරණයක් කරන්නේ. අපි සාමාන්‍යයෙන් අපිට මතක නැති කොටස් තමයි වැඩිපුරම විවරණය කරන්නේ.
විවරණය කරන එකෙන් අපට තියෙන ප්‍රයෝජනය තමයි අපි නිතරම වරද්ද ගන්න MCQ ප්‍රමාණයක් තියෙනවනේ පේපර්ස් වල. අන්න ඒ කොටස් ටිකට අපි ඒ ප්‍රශ්නෙන් ප්‍රශ්නේ තෝරලා ඒ කොටසට තියෙන කොටස අපි ඒ වෙලෙම निराකරණය කරගන්න එක තමයි ওই විවරණය කරන එකෙන් ඇත්තටම තියෙන ප්‍රයෝජනය. වැඩි කියන්නේ අපි විවරණය කරන්න කැමති නෑ. මම නම් ඇත්තටම ටිකක් ආස නෑ. ටිකක් හොරයි විවරණය කරන්න. කොහොම වුණාට නොකර බෑනේ අපි විවරණය කරන්න බෑ. ඉතින් ඔයාලත් එහෙම වෙන්න එපා. ඔයාලා අනිවාර්යෙන් විවරණය කරන්න. ප්‍රශ්නේ විවරණය කරගෙන යන්න. එතකොට ලේසි නෝට් පිටින් බදාගෙන ලියන්න හදන්න එපා. එතකොට අපිටම නිකන් කම්මැලි එපා වෙනවා. එහෙම වෙනවා. ඉතින් පුළුවන් විදිහට පොඩියට අමතකම කොටස් විතරක් ලියාගෙන යන්න. අනිත් ඒවා මතක තියාගන්න තමයි ඕනි. තමයි මම පේපර් එක සාමාන්‍යයෙන් විවරණය කරනවා නම් ඔයාලා විවරණය කරන්නේ කොහොමද කියලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ YouTube channel එක subscribe කරලා අපේ YouTube family එකත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඉතින් ඔය විදිහට මම මගේ වැඩ මගේ නෝට් ඉතින් ඔයාලට ඊළඟට ඕනි මොන වගේ වීඩියෝ එකක්ද කියලා යටින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඔයාලගේ විවරණය කරන්න දන්න යාළුවන්ටත් මේකෙන් මොකක්ම හරි අදහසක් ගනී කියලා හිතනවා නම් ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඔන්න ඔහොම කතාවෙන් මම මගේ පේපර් එක කරලා ඉවර වුණා. ඊළඟට මම එසේ එක ලියන්න තමයි හදන්නේ. එසේ එක මම ලියුවේ මට කලින් ලියන්න තිබ්බ එසේ එකක්. එකත් මම ලියලා එකත් ඉවර කරා. එසේ එකක් ලියලා ඉවර කරා. මේ තියෙන්නේ මම ලියපු එසේ එකත් ඔහොම ලියලා ඉවර වෙලා ඊළඟට මම ගියේ ස්ට්‍රක්චර්ඩ් එකක් කරන්න. ඉතින් එතනදී වුණ දේ තමයි දැන් අපේ සිලබස් හැදලා තියෙන්නේ 2019 නේ. 2019 උඩ ඒවා තමයි අපේ නිව් සිලබස් එකට අයිති වෙන්නේ. ඉතින් මම 25 එක්සෑම් ලියපු කෙනෙක් නේ. ඉතින් මම අද අයිඩියා එකක් තිබ්බේ පාස් පේපර් පොතේ ස්ට්‍රක්චර්ඩ් එකක් කරන්නම් කියලා. ඒ 19 ඉහට ඔක්කොම ස්ට්‍රක්චර්ඩ් ටික මම කරලා තිබ්බේ. ඉතින් මට ස්ට්‍රක්චර්ඩ් එකක් නම් කරන්න තිබුණේ නැහැ. ඉතින් ඔය විදිහට තමයි මගේ උදේ වරුවේ වැඩ ටික ඉවර වුණේ. ඔයාලා මොකක්ම හරි අදහසක් ගත්තා නම් channel එක subscribe කරලා ඔයාලගේ යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. ඊළඟට ඕනි මොන වීඩියෝ එකක්ද කියලා කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඉතින් අදට ගිහින් යන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.